එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව වලට ආවා විතරයි. ඉතින් යුරෝප් වලට ආවා විතරයි. තාම ඉතින් මෙහෙත් පටන් ගන්න සීසන් එක බොහොම හොඳට කියන්නත් බෑ. ඉතින් තාම පටන් ගන්න විතරයි. හිම පතනේ එච්චර දාරුණු නෑ සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඉතින් අතන විනෝදජනක වීඩියෝ එකක් කරන්න අමාරු මානසික මට්ටමක් තියෙන. ඉතින් ආපදා තත්ත්වයක් අතරතුර තමයි මමත් මෙහෙට ආවේ. අතරම 28 29 30 දවස් ටිකේ ඉතින් බොහොම දරුණු ආපදා තත්ත්වයන් තිබ්බ කාලයක් ලංකාවේ පහුගිය. ඉතින් අපි උනත් එතන මේ දේවල් ඉතින් මෙහෙම බොහොම සුන්දරව දැක්කට අපි කාටවත් සබාදහමට එරෙහි වෙන්න බෑ. සබාදහමේ නවත්තන්නත් බෑ. මරණය සබාදහම මේ හැමදේම එකට බැඳුණු දේවල්. ඉතින් අපිට අපේ ගමන යන්න සිද්ධ වෙනවා. සබාදහමේ තීරණ ගන්නවා. අපි අපේ ගමන යනවා. ඉතින් ලංකාවේ අපි අතරින් සමුගත්තු දහසක් දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම නැවත කිසිදා මෙවන් අකල් මරණයකට මුහුණ දෙන්න නොලැබේවා කියලා ඒ වෙනුවෙන් පින් පුරන්න ඔවුන්ගේ ඒ කුසලයේ වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම පුරුදු විදිහට ඉතින් පටන් ගත්තා රස්සාව කරන්න. ඉතින් හැමෝගෙම රස්සාවල් අතර ඉතින් වෙනස් විදිහේ රස්සාව මම බොහොම ආදරය කරන ප්‍රදේශයක්. ඕගොල්ලෝ දන්නා මාත් එක්ක මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවනම් මම ඉන්නේ සුන්දර ඇල්ප්ස් කඳුවැටියේ. මේ දවස්වල ලොකු සීතලයි. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙට එන සීතලේ හැටියට මේ සාමාන්‍ය දින 10ට 15ට 20ට 25ටත් යන කාල තියෙනවා, දවස් තියෙනවා. ඉතින් අතරින් අද මේ වගේ දවස් නම් තියෙන්නේ උෂ්ණත්වය අංශක 1 වගේ සෙල්සියස් අංශක. ඉතින් අද පොඩ්ඩක් එකයි එළියට බහින්න කියලා හිතුනේ. ලොකු සීතලක් නැති හින්දා. සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳන් ආපු ගමන් ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් ඇඳුම් වලට වඩා බෙහෙත් අරගෙන එන්න වෙනවා මෙහෙ එනකොට. ඉතින් මං කියවගේ තාම මේ පටන් ගත්ත විතරයි හිම වැටෙන්න. ඉතින් මේකත් එක්තරා ආපදාවක් තමයි. හරියට හිම වැටෙන්න පටන් ගත්ත දවසකට අපිට එළියට බහින්නවත් විදිහක් නැහැ. ඉතින් ඒ අවශ්‍ය කෑම බීම ඔක්කොම හොටෙල් වල පුරවගෙන හදිස්සි හරි මේ හිම කන්ද කඩා වැටුනොත් එතනත් ඉතින් ගැටලුවක්. ඒකයි මම කියන්නේ හැම තැනම සබාදහමේ තීරණ සබාදහම ගන්නවා සහ ඒවට පරිසම් වෙලා අපිට අපේ ගමන යන්න සිද්ධ වෙනවා. ඒවට අවනත වෙලා සබාදහමත් එක්ක බොහොම සාජීවීව කටයුතු කරන්න ඕන. ඉතින් ඇත්තටම ලංකාවේ අපි නම් ඉතින් අපි ඔයාලා මම අපි හැමෝම සබාදහමට ආදරය කරනවා අඩුයිනේ. සබාදහම මාතාව ආරක්ෂා කරනවා අඩුයි. ඉතින් සමහරට ඒ දේවල් වල රිටර්න් එකක් විදියට වෙන්නේ නැති අපිට හැමදේම ලැබෙන්නේ. ඉතින් කොහොමද අයිස් කැට කුට්ටිය? I think අමුතුවෙන් අයිස් තෝන්නේ නැහැ. හිම වැටලා තියෙන තැනක ගොඩක් ඒ ටික තද වුණාම මේ වගේ අයිස් කැට හැදෙනවා. සමහරට ගස් වලත් වැටෙන්න පුළුවන්. සමහරට අහසිනුත් වැටෙන අවස්ථා තියෙනවා.
එච්චර විශේෂ වැදගත් vlog එකක් නෙමෙයි මම අද දවසේ ඉතින් ආවත් හරි අද තමයි එළියට වැස්සේ පොඩ්ඩක්. ඒකත් නේද පොඩ්ඩක් සීතල අඩු හින්දා. නැත්තම් කීලාද එළියට එන්නේ නැහැ. ඒකට බලන්න බලන්න පිටිපස්සේ කොහොමද ලුක් එකේ කියලා. ඔන්නෝමයි පිටිපස්සේ ලුක් එකේ තියෙන්නේ. ඉතින් ආයෙත් ඉතින් සුපුරු විදිහට vlogs ටික පටන් අරන් ලංකාවේ vlogs කීපයකුත් කරා. වැකේෂන් ඉතින් වැකේෂන් කියන්නේ මම හිතන විදිහට මෙහි ආවට පස්සේ තමයි වැකේෂන්. ලංකාවේ ඉද්දි වැකේෂන් නෙමෙයි ඒක. අර්බයිට්ම තමයි. ඉතින් නැවතත් මගේ vlogs ටිකත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ආරාධනා කරනවා. දිගටම මගේ vlogs ටික බලන්න, share කරන්න, channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ බලන්න. තව කෙනෙකුට බලන්න මගේ channel එක share කරලා තියන්න. මේ වගේ last මහන්සි යන ගමන් වාඩි වුණා. අඩි 3667ක් ඇවිදලා තියෙනවා මේ වෙනකොට. මොකද අද වැඩ කරපු දවසක් හින්දා වැඩ කරොත් නම් 3000 නෙමෙයි 6000ක් විතර ඇවිදිනවා රෙස්ටොරන්ට් එක ඇතුලේ. අද ඉතින් හිතුණා පොඩ්ඩක් ඇවිදින්න කියලා. මොකද මේ ටිකේම මේවා කරපු හින්දා අද නිම්මවරු දවස. ඉතින් පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතුවා. මේ ඇවිදගෙන යන අතරතුරේ තවත් පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. සාමාන්‍යයෙන් මේ උඩහට එන්න තියෙන කඳු බෑවුම්නේ. මේ කඳු බෑවුම් දිගේ ගලාගෙන ආපු වතුර තමයි මේ විදිහට මේ වතුර පහළට එනකොට ඒව තමයි මේ පහළට ඇවිල්ලා කූරු විදිහට මේ එල්ලලා තියෙන්නේ. ඒ හැරෙට යන්න අමාරු නැත්නම් එකක් ගලවලා පෙන්නනවා. මේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩිං ආපු වතුර කොහොමද මිදිලා තියෙන්නේ කියලා. ඇවිදින අතරතුරේ මට හිතුණා මේක වෙන්නන්න මම කලින් vlog එකක vlog බලපු කවුරු හරි ඉන්නවා නම් එයාලට මතක ඇති මම මේ ලේක් එක උඩ මේ විල උඩ ඇවිදගෙන ගියා එක වීඩියෝ එක. දැනට බෑ ඉදිරියේදී කරලා පෙන්නන්න. දැනට බෑ දැන් කලාගෙන වැටෙනවා. සාමාන්‍යයෙන් මේක හොඳටම මිදුලා ඉවර වුණාම මේකේ උඩ හිමත් වදිනවා මිනිස්සු. ඒ තරමට මේකේ මිදෙනවා. දැනට තියෙන ඉතින් ওই තත්ත්වේ සාමාන්‍යයෙන් මම හිතන්නේ මේක අඩියක විතර ප්‍රමාණයක් තමයි මිදලා ඇත්තේ. ඒත් නැති තරම් මම පෙන්නන්නම් ඉදිරි වීඩියෝ එකකින් මේ ලේක් එක සම්පූර්ණ මිදුණාට පස්සේ මේකට වාහනත් යනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න එපිසෝඩ් 2කින් මම අරගෙන එන්න ඕගොල්ලන්ට මේ බිල මේ ලේක් එක කොහොමද ෆ්‍රෝසන් වෙලා තියෙන්නේ කියලා ටෝටලි කිසිම බයක් නැතුව මේකට ඇවිදින්න පුළුවන්. සාමාන්‍ය අපේ කකුල අඩියක් විතර යට යන තරම් මේ හිම වලින් පිරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලපු කෙනෙක් සෙකන්ඩ් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කොහොමද එදාට තියෙන සිටුේෂන් එක කියලා විලේ. තුරක් හේ අද දන්නේ මං කොකුණත් මේ තමයි මම ඉන්න ගම.
සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ ලස්සන වටපිටාවක් බලන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් කලින් කිව්වා වගේ බ්ලොග් එක එන් කරන්න සූදානම් විදිහට මතක් කරනවා. මේ වෙනකොට ලංකාවේ අප අතරින් සමුගත්තු අපේ ශ්‍රී ලංකේ සියලු දෙනාටම අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්න මම අවස්ථාවක් කරගන්නවා මේ බ්ලොග් එක. විශේෂ දෙයක් නෙමෙයි අද දවසේ මම පොඩ්ඩක් එළියට ආවා. ඒ අතර තමයි මම මේ බ්ලොග් එක අරගෙන ඉන්නේ. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. නියන